Hello guys. අද අපි ඇවිල්ලා ඉන්නේ ටෝකියෝ ඩිස්නි සී බලන්න. අද අපි යනවා ටෝකියෝ ඩිස්නි සී බලන්න. අපි ටෝකියෝ වලට එනකොට උදේ 9ට විතර ලං කරලා තිබ්බා. ඉතින් මේ තියෙන්නේ පාකින් එකේ එන්ට්‍රන්ස් එක. මෙන්න මෙතනින් තමයි අපිට ඇතුළට යන්න තියෙන්නේ. අපි ඩිස්නි සී බලන්න යන ඔන්ලයින් ටිකට්ස් ගත්තා. ටිකට්ස් වල ගණනුයි පාකින් එකට යන ගානයි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් අපි දාලා තියන්න. ඉතින් ඔන්න ඔහොමයි අපි ඩිස්නි සී එක ඇතුළට ආවේ. ඉතින් මේක ඩිස්නි ලර්න් නෙමෙයි ඩිස්නි සී. ඉතින් අපි අද ආවේ ඩිස්නි සී බලන්න. Hello guys. අද අපි ඇවිල්ලා ඉන්නේ ටෝකියෝ ඩිස්නි සී බලන්න. දෙන්නගේ ෆස්ට් ටයිම් එහෙනම් මේ ඇවිල්ලා තියෙන්නේ. මමත් මෙච්චර කාලයකට ඇවිල්ලා නැහැ. අද තමයි ෆස්ට් ටයිම් ආවේ. අද කවිගේ ෆස්ට් ටයිම්. අපි බලමු අද vlog එකේ මොකද වෙන්නේ කියලා. ඩිස්නි සී බලන්න එන්න මට ලොකු ආසාවක් තිබුණා. ඉතින් අපි 30 වෙනිදා තමයි එන්න හිතන් හිටියේ. 30 වෙනිදා වහිනේ හින්දා අපි 27 වෙනිදා යමු කියලා හිතාගත්තා. ඉතින් 27 තමයි අපි ඩිස්නි සී බලන්න ගියේ. හේතුව 30 වෙනිදා මගේ බර්ත්ඩේ එක. ඉතින් බර්ත්ඩේ එකට එයාගෙන් ලැබුණු gift එක තමයි මේක. gift එකකට වැඩිය මේක ලොකු සර්ප්‍රයිස් එකක්. මොකද මං ගොඩාක් ආසාවෙන් හිටපු දෙයක් මේක. මං වගේම ගොඩාක් කෑන් ළමයින්ගේ ලොකු ආසාවක් මේක. අපි පුංචි කාලේ කාටුන් වලින් මූවිස් වලින් දකින දේවල්. ඉතින් ඒ ලෝකෙට අපිට යන්න පුළුවන් නම් කියලා අපි හැම වෙලාවෙම හිතනවා ඒ කාලෙදී. ඉතින් අදටත් අපි ලොකු වුණාට ඒ දේවල් වෙනස් වෙලා නැහැ. ඉතින් අපි ආසයි මේ දේවල් වලට. ඉතින් මේක මම ගොඩාක් ආසාවෙන් හිටපු දෙයක්. දවසකට හරි අපි ඒ ලෝකෙට ආවා. අපි පොඩි කාලේ දෙක දේවල් අපි දකිනවා ඇත්තටම. අපි දැන් මේ ලෝකේ ඉන්නවා කියලා එක දවසකට හරි ඒක දැනන එක මාරම දෙයක්. ඒක මට හිතා ගන්න බෑ. මට ඒකට වචනත් නෑ. විනාඩි 60ක් මෙතන ඉන්න ඕනේ. 60ක් කියන්නේ. පොලිමේ ඉඳලා තමයි අපිට ඇතුළට යන්නේ. සෙටකින් තම කොට. අපි යන්නේ දැනට. එන්න මෙතෙන්ට තමයි අපි ඉස්සල්ලාම ආවේ. සෙනද එනට ඉන්නවා. ඉන්නේ මෙතන මේ ඒ සුදු ඉන්නවා. මෙන්න සුදු ඉන්නවා. අරෝ යාගේ මේ අපි මෙහා පැත්තේ වාදන අපි දෙන්න ඉන්නවා. ඉතින් පැයට නැට් වගේ තමයි එළියේ පොලිම කියලා දාලා තින්නේ. දැන් නෑ තාම. හැයක් නෑ අපි ඇතුළට ආවා නේ. ඊට ගියා ඉතර දැන් මේ යනවා. ඊළඟ බලවි නෑ මේ CD කන්නාඩි තියෙනවා ගන්න මෙතන.
මේක ලොකුයිනේ. දාලා බලන්න. මේක ලොකුයි වගේ. ඉහා. යන්නේ. Happy birthday!扉が閉まります。ගමන් නැහැ. මේක මට පස්සේ මීටර උනේ මං අරගෙන අදින්න ඕනේ නේද කියලා මම මුල ගෙවුවේ නෑ. ඒකයි උනේ. එතන. මේකින් පළවෙනි වතාවට ට්‍රේන් එක යන්නේ. මෙහෙම හරි ට්‍රේන් එක යන්නේ. මේකේ විනාඩි 10ක් දාලා තියෙනවා. ඒ සෙනග නෑ. මේක සෙනග නෑ. Cameras inside while the train's in motion. And please watch your children. මේකවත් යමු ට්‍රේන් එකේ. Arms, feet, and legs inside while the train is in motion. And please, ගල්ලට. ගල්ලට. one-way train. අපිව දැම්මේ නෑ ඇතුළට. අපිටත් යන්න දෙන්න තිබ්බා. Arms, feet, and legs inside while the train is in motion. 奥まで進んでください。隣のドアの යන්න යන්න. අපි අම්මා කියන ඔක මොකක් හරි වීඩියෝ එකක් ඔයා මොකක් හරි දාලා තිබ්බනේ ඒක කරන්න එක නැස් මෙහෙම කරන්න. අම්මා කියන ගෙදර ඉද්දිත් ඒක කරනවනේ මට මතක් වුණා. ありがとうございます。時空を超えた未来のマリーナ、オートディスカバリーへの旅をお楽しみください。ディズニーシーエレクトリックレールウェイをご利用いただきありがとうございました。 දැන් ළඟයි. යන්න ළඟයි යන්න ළඟයි. こんにちは。何名様ありがとうございます。安全のためリュックは外していただいて、お荷物横にずらすか、前のカゴに入れてください。ありがとうございます。アニメ様、こちらのモーターベイクルで出発です。いってらっしゃい。良い旅を。 Tony. යන්න යදන්නේ. අපි යනවා. ඕ. මේ ගැලවිලා විසික්කේ ඉදන්න. චුලියක් වගේ මොකක් තියෙනවද ඒක? යකෝ. යන්න එපා. අනේ අපිවත් එක්කන් යන්න දියල්ල යටින්. අපිට කුඩම්මගේ සැලකිලි. එක්කන් යමයි යකෝ කරකවන්න එපා. රිවර්ස් යනවා. ඉවරයි. අරයා පීටර්. මෙයා අර දෙන්න අක්කයි නංගි. අරයා නංගි. මෙයා අක්කා.
ඉන්නේ මගේ රපුන්සල්. කොන්දේ නෑ. කොන්නේ නෑ. කොන්දේ නෑ. ඉතින් මෙච්චරයි. කොහෙද යන්නේ? යන රපුන්සල් බලන්න. ඇයි ඒ වා රපුන්සල් බලන්න? මං යන රපුන්සල් බලන්න. ඇයි ඒ? එයා යනවා. ඔයාට මං ඉද්දිවා මොකටද රපුන්සල් බලන්න යන්නේ? ඔයාට මොකද මගෙන් වෙච්ච අඩුපාඩු? ඔයාගේ කොන්නේ දිග නෑනේ. ඒක. යමන් ඉදිරිය. යමන්. රපුන්සල් බලාගන්න ඉන්නේ දුපත් තමයි අපි දෙන්න. ඇයි විනාඩි 20ක්. විනාඩි 20ක් ඉන්නවනේ පොලිමේ. එකමාරක් විතර. ඇයි ඔයා ඔච්චර දුක් විඳගෙන රපුන්සල් බලන්න යන්නේ? ඉතලී බලන්න යනවා. ඇයි ඒ? කොන්නේ ටිකයි නියාගේ. අපි යනවා රපුන්සල් ලැන්ටන් ෆෙස්ටිවල් එක බලන්න. දැන් ළඟ තියෙන්නේ. අර රපුන්සල් ඒ සුදු පොඩි ස්ටෙප් බලාගෙන යන්න. යන්නේ කොන්නේ යනවා. For just a while longer. Thank you. Coming. Itu nontonin beni tuh foto. ඔයාලට මොකද්ද මේ ගැන දැන් කියන්න තියෙන අදහස? ඔයාලට දැන් මොකද්ද වෙලා තියෙන අක්‍රමිතාව? ඉතින් ඉඳලා එපාලා. කවුල් එක ඉඳිනවා. ඊයේත් පැයටක් විතර ඉඳගෙන හිටියා. ඉතින් මයාගෙන අද මුළු දවසම ඉඳන් ඉන්නවා. පඩියක් කම්බෙනවා කියලා හිතන්න පුළුවන්. අදත් පඩියක් වෙනුවෙන් කියලා හිතන්න. අනේ
ඉන්න. පිරිමි කියන්නේම බක පණ්ඩිත ජාතිය. මං කිව්වා මුලින්. කිලෝ 8ක බෑගේ උතුසා ඉන්නවා. හෝලිමේ. යුදවදින්ද? මේ වැඩ ලිස්ට් එක අර යාලා කරන ඒක ඔය දාලා තියෙනවා. ඊට පස්සේ අපි ගියේ ටින්කබෙල් බලන්න. ඉතින් මෙතනත් ලස්සනට යාලා එක හදලා තියලා තියෙනවා ටින්කබෙල්ගේ මූවි එකට අදාළ හැමදේම වගේ. ගොඩාක් දේවල් මෙතන තියෙනවා වටපිටාවේ බලන්න. ඇතුළට ආවට පස්සෙත් ඉතින් අපිට දකින්න තියෙන්නේ ටින්කබෙල්ගේ ඒ දේවල්ම තමයි. ඒ විදිහට අපි මූවි එකේදී අපි දැකපු ඒ ලෝකේ විදිහටම එයාලා ඒක හදලා තියෙනවා. ඉතින් මාරම ලස්සනයි. මෙතන විතරක් නෙමෙයි හැම තැනකම මේ මූවිස් වලට අදාළ හැම දෙයක්ම මේ විදිහටම හදලා තියලා තියෙනවා බලන්න. අනික තමයි විශේෂම දේ ඒ හැම මූවි එකේදීම අපිට ඇහුණ මියුසික් එකක් තියෙනවනේ. අන්නේ මියුසික් තමයි මෙතන දාලා තියෙන්නේ. ඉතින් තනිකරම ඒ ලෝකේ අපි ඉන්නවා වගේ ඒක තනින් තැනට ඒ මියුසික් එක වෙනස් වෙනවා. ඉතින් මාරම ලස්සනයි. මාරම ෂෝක්. ඉතින් ඉන්න පුළුවන් අය අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. ඒක මාරම ලස්සනයි. ඉතින් එන්න ආසයි ඉන්නවා. ඉතින් එයාලා අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. ඉතින් බලන්න බැරි අයට තමයි අපි විඳපු දේ ඔයාලටත් විඳින තමයි මේ වීඩියෝස් මෙහෙම දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි ආවා කන්න කියලා. අපි ඉතින් පොඩි ස්නැක් එකක් ගත්තා. මෙතන QR කෝඩ් එකක් තියෙනවා. ඒක ස්කෑන් කරලා අපිට ෆෝන් එකෙන්ම ඕඩර් එක දාන්න පුළුවන්. ඕඩර් එක රෙඩි වෙන විදිහ මේ විදිහට ෆෝන් එකකින් අපිට බලා ගන්න පුළුවන්. බ්ලෙන්ඩර් කරනවා. මේක ඇතුලේ තියෙන හැම රෙස්ටෝරන්ට් එකක්ම රෙස්ටරූම් එකක්ම ඩිස්නි වයිබ් එකට අදාළ වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ මූවිස් වලට මැච් වෙන විදිහට හදලා තියෙන්නේ. ඉතින් මේ රෙස්ටෝරන්ට් එකත් අර නැවක් වගේ විදිහට හදලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේක හරි අමුතුයි. ඒ වගේම ඉතින් මාරම ලස්සනයි. එහෙම තැනකවත් පොඩිවත් වෙනසක් එයාලා මේක ඇතුලේ කරලා නැහැ. ඉතින් මේක අර අමුතුම ලෝකයකට ආවා වගේ කියලා දැනෙන්න තමයි මේ හැම දෙයක්ම හදලා තියෙන්නේ. ඔයාලට උනත් ඒක පේනවා ඇති මේ රෙස්ටෝරන්ට් එක දකින්නකොට. අපි ආවා කන්න කියලා. අපි දැන් ගත්තා අයිස් කොපි දෙකකුයි ස්නැක් එකකුයි. පිට මාරු වැඩක් වුණා සුදු නෝනට. මොකක්ද උනේ? කොටේ තියන්න බෑ මේක. කොපි එක තිත්තයි. ජග්‍රාහි සීනි වර්තාව. අපිට දැන් සතුටුයිද දැන්? තාව යාළුවනි. දෙක නෙමෙයි කන් දෙක. විනාඩි 45ක් ඉඳන් කෝපි එකක් බොන්න අපි කාවි. මේක ඉවර වෙන්නේ මේ. ඒත් තාම ඉවර නැහැ. බොන්න බැරි කෝපි දීලා සීනි පැකට් 500ක් විතර මේකට දාලා සිරප් එකක් දාලා කිරිත් දාලා ඒ පිටත. මෙයා වහලා දාන්න කියන්නේ. ඒවා ඇත්තටම වහල් දාන්න. කෝපි එකක්වත් මිනිස්සුන්ට හරියට දෙන්න බෑනේ. අන්තිමට කෝපි පල්ලෙච්චරහක් වෙනවා. ඔන්න ඔකයි ප්‍රශ්නේ. මේක වැඩි හරියක් දෙන්නේ අයිස් කැප්.
තමත් ඌ දාන්න තියෙන තැන. පිටපැන් බලන්න පිටපැන්ට මොනවද කියන්න තියෙන්නේ? පීට පෑන් මුකුත් කියන්නේ මහන්සි කියලා කියන්නේ පීට පෑන්. ඒත් ඔය ලින්ක් කරන්න එපා කියලා කියන්නේ. පැන් බලන්න යන්න පොලිම තමයි මේ විනාඩි 50ක් විතර තියෙනවා. දැන් ළඟයිද කොහෙද? さあ、ティンカーベルカーゾーンを作るんだ了解ティンカーベル行くぞゴールに向かれ大学手伝い行くぞしたいわけではない。මේ終わりしたらワーカー振り返る。ハーテラフーカが最後の力を手にする。何名様アニメです。あ、なにお席空いてるのにご案内します。9番です。ナンバー9。はい。 9番の මේකෙන් පොඩි chance එකක් තියෙනවා. විකරම් මරුවේ ඕන ලස්සනයි. වන්නන් කියන්නේ ඒකේ පොලිමේ ඉඳලා බලන්න ඕනේ. දැන් ඊටට කලින් ගියා පොලිම. ඔව්. ඔයා මේ කනකේ මේ කනකේ කන open ආසාව හරිද දැන්? ආසාව හරි මගේ දොළ දුන්න හරි.
තියෙන්නේ මර්මයිඩ් ලැගූන් එක. ඉතින් ඔයාලම බලන්නකෝ මේක ඇතුලේ කොච්චර ලස්සනද කියලා. ඉන්දියන් ආවට පස්සේ නිකන් වෙනම ලෝකෙකට ආවට මාළු ටැංකියක් ඇතුලේ ඉන්නවා වගේ. පාසින් තියනවා හැමදේම තියෙනවා. වල්ලු ඉන්නවා. අර වතුර විදිනවා. වතුරේ යටට යන්න යන්නේ. What was that inside? Yes, what was that inside? අපි ප්‍රයෝරිටි පාස් එකක් ගන්න. යනවා. නැත්නම් මේ වටේ ඉන්නවා වගේම පොලිමේ නම් අපිට යන්න වෙන්නේ. පාස් එක තියෙන ඉඳලා මට යන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ පොලිම. මේ පාස් එක නැති අය. අපිට දැන් අපේ number 1 හම්බුනේ. අපි ඉස්සරහම ඉන්නේ මොනවද? サーチライトは手元のレバーで操作できる。 මේ මේක වැටෙනවද? ආවා. මේක ලස්සනයි. මේක නම් ලස්සනයි. ඔය දැත්තේ කරගෙන බලන්න. Takomo. Binne koi. දැන් ඉතින් අපි යන ඇවිදලා අපේ දවස ඉවරයි. දැන් වෙලාව වෙන්නේ 6:57යි. අපි දැන් ආව ඉඳගන්න කියලා මෙතන තියෙන පෙරඩ් එකක් සී පෙරඩ් එකක්. අපි ආවේ ඩිස්නි සී එක නිසා මේකේ තියෙන්නේ වතුර එක යන පෙරඩ් එකක්. ඩිස්නිලන්ඩ් එක වගේ නෙමෙයි. ඒ කට්ටියම ඉන්න මෙතනට ඇවිල්ලා දැන් ඉඳගෙන සත්නාගතේ වගේ. කවි ඉන්නවා. මම ඇත්තටම හරි මහන්සි. අපිට හරියට මහන්සි. සෝමස් එක ඇවිදලා මහන්සි. පාකුල් දෙකේ තියෙනවා නැත්තම් තව පැය භාගයක් තියෙනවා මේක පටන් ගන්න. අතමාත් තමයි පටන් ගන්න තියෙන්නේ. තව හරියටම පැය භාගයකින් පටන් ගන්න. දැන් ඉතින් අපි මෙහෙම ඉන්නවා. පොඩ ටැක පැනලා තියෙනවා. අවශ්‍යදී පින්න බාල. දැන් නම් පොඩක් සීතලයි. දැන් ටිකක් සීතලයි. මම ජැකට් එකක් ගෙනාවෙත් නෑ ආවා. සීතල නැති වෙයි කියලා හිතලා. සාමනේ තව පටන් ගන්න ටික වෙලාවක් තියෙනවනේ. තව විනාඩි 15ක් වගේ. 15 16ක් තියෙනවා.
අපි තව කියන්න හිටිය ඔයාලා මෙහි එනවා නම් ඔයාලට එන්න සතියේ දවසක් තමයි හොඳම දවස. අපිත් ආයේ සතියේ දවසක ගොඩක් වෙලාවට සවුන්දා සිකුරාදා ඇරලා අඟහරුවාද පදාද බ්‍රහස්පතින්දා වගේ දවස්වල එන්න බලන්න. වෙනසුරාදා ඉරිදා ගොඩක් වෙලාවට සෙනග ඉන්නවා. ගොඩක් වෙලාවට ආම පෝලිං වල අදත් අපි සමහර තැන්වල හිටියා. ගොඩක් තැන්වල පෝලිං පැය එකමාර දෙක විතර තියෙනවා. ඒක සතියන්තය ආවට පස්සේ ඔයාලට පැය දෙක තුන විතර වෙනවා. ඔයාලා එනවා නම් ඩිස්නි රිසෝට් කියලා ඇප් එකක් තියෙනවා. ඇප්ලිකේෂන් එක දාගෙන ඒකට අනුව ඔයාලට මැප් එකේ වෙලාව තියෙනවා. ටයිම් පෙන්නනවා. ඒවට යන්න පුළුවන්. එතන කොච්චර වෙලාවක් යනවද අපි කොච්චර වෙලාවක් ඉන්න ඕනද කියලා එතන ටයිම් එක පෙන්නනවා. අනිත් එක තමයි රෙස්ටුරන්ට් වල ඔයාලා දානවනම් මොබයිල් ඕඩර්ස් දාලා ගාවලට ගන්න පුළුවන් ටයිම් එක දාලා මේ වෙලාවට ඒ ටයිම් එක ගොඩක් වෙලාවට කෑම ගේන්නත් පුළුවන් මං හිතන්නේ අපි දන්නේ අපි කෑම ගෙනාවේ නැහැ. 100කට ගේන්න පුළුවන්. 100කට මං හිතන්නේ ගේන්න පුළුවන් අපේ බෑග් අපි චෙක් කරේ නැහැ. මට ගේන්න පුළුවන් මං හිතන්නේ පොඩි වගේ කෑම වතුර බෝතලුත් ගේන්න පුළුවන්. මේකේ වතුර බෝතලයක් ගන්න ගියොත් 300ක් විතර වෙනවා. 300ක් 200ක් අතර විතර වෙනවා. මාරම ගණන් හැමදේම ගණන් කෑම හැමදේම ගණන්. උදේම කාලා එන එක හොඳයි. උදේ 7-8 විතර වෙද්දි මෙතෙන්ට එන එක හොඳයි. මොකද මුලින්ම පෝලිං තියෙනවා සමහර දවස් අපි නම් එද්දි වැඩි පෝලිමක් තිබ්බේ නැහැ. ඉක්මනට ගියා අපි. අද සේනක ටිකක් අඩුයි. ඒ හින්දා ඉක්මනට යන්න පුළුවන් වුණා. සමහර තැන් තියෙනවා මේ අලුතෙන් හදලා තියෙනවා ස්ප්‍රින්ග් කියලා. ඒක ෆිල්ම් වල ඔක්කොම කැටගරිස් කට්ටිය එතන තමයි ඉන්නේ එක තැනක. එතන ගොඩාක් සෙනග හිටියා. ගොඩක් වෙලා ගියා අපිට පැය එකහමාර. එතන තමයි වැඩිම ඇට්‍රැක්ෂන් එක තියෙන. අපි වීඩියෝ එකේ දාන්නම් එතෙන්ට යන විදිහේ පුළුවන් නම්. මාර්ම ලස්සනයි. ඉතින් යනවා නම් එතන මං කියන එච්චර වෙලා ඉඳලත් ඒක අර ගිහිල්ලා බලන එක මාර්ම හොඳයි කියලා. ඒක මාර්ම ලස්සනයි ඒක. ඔයාලා පුළුවන් නම් මුලින්ම ඇවිල්ලා එතෙන්ට ගිහිල්ලා එන්න. ඒක තමයි බලලා ඉන්න. මම අනිත් තැන් වලට වඩා මොකද අලුත් තැන 2024 ඕපන් එක කරලා තියෙන්නේ. ගොඩක් ලක්ෂණයි. අලුත් විදිහට අලුත් ටෙක්නොලොජි පාවිච්චි කරලා යාලා ඒක කරලා තියෙනවා. ගොඩක් අය ඉතින් එතෙන්ට යන නිසා මුලින්ම ඔයාලා එතෙන්ට ගිහිල්ලා වෙලා ඉතුරු කරන් අනිත් තැන් වලට යන එක තමයි. අනිත් තැන් වලට පස්සේ යන්න ඉස්සෙල්ලාම එතන බලන්න කියලා කියනවා. සර්කියල් ලැන්ටර්න් පොඩි වෙලාවයි නේද? ඒකේ තිබ්බේ පොඩි වෙලාවයි. ඒකෙත් ගොඩාක් සෙනග ඉන්න එකක් ටිකක් පරක් වෙනවා. හැබැයි එතන පොඩි වෙලාවයි ඒක අපිට බලන්න තියෙන්නේ. ඉක්මනට යනවා. අපි තව විස්තර තියෙනවා. ඒවා අපි ඔයාලට යටින් දාන්නම්. විස්තර තියෙනවා නම් ඒවා යටින් කමෙන්ට් කරන්න. අපේ වීඩියෝ එක බලලා හොඳ නරක ඒවත් කමෙන්ට් කරන්න අපිට ෂෙයා කරන්න. අපිට අඩුපාඩු තියෙනවා ඒවත් අපිට කියන්න. ඔයාලා ඉස්සරහට ජපානයේ මොනවද ගේන්න ඕනේ බ්ලොග් වල මොනවද තියෙන්නේ කියලා ඒවත් විස්තර එක්ක ඉතින් අපිට ඔයාලගේ අදහස් වැදගත් වෙනවා ඉස්සරහට. ඉතින් අපි ඉස්සරහට තව අලුත් වීඩියෝස් ගේන්නම්. මේකෙත් අපි වීඩියෝ එක අපි ඔයාලට දාන්න පුළුවන් විදිහට මේකේ නම් හිටගන්න එහෙම කරන්න බෑ කිව්වා. ඉඳගෙන තමයි අපිට වීඩියෝ කරන්න වෙන්නේ. අපි මේ වීඩියෝ එකේ අන්තිමට ඒ වීඩියෝ ටිකක් දාන්න. ඉතින් ඔයාලා ඒක රැඳිලා ඉන්න. ගායි සෝම තමයි අද අපේ දවස් ඉවරුනේ ඩිස්නි සී එක ඇතුලේ. දැන් නම් හරිම මහන්සි
අන්තිමට පය එකත් පැය භාගයක් විතර බලලා ඉවර වෙලා දැන් තමයි ඔන්න ගෙදර යන්න හදන්නේ. වෙලාව 8:00 විතර දැන් තියෙන්නේ. ඉතින් අපි ඉතින් vlog එකේ ලස්සන අපි ගත්ත වීඩියෝ අපි ඊට පස්සේ ඔයාලට එකතු කරලා පෙන්නන්නම්. පුළුවන් විදියට. ඔයාලත් දෙන්න මෙහි ජපාන් ආවොත් අනිවාර්යෙන් මේක ලස්සන තැනක් බලන්න. අපි දෙන්නම ආපු first time. දැන් ඉතින් හරි බඩි කිනි දැන් ගෙදර ගිහිල්ලා කන්නත් ඕනේ. එහෙනම් අපි අද මේ vlog එක මෙතන ඉවර කරනවා නේ. කරනවා ආයෙත් අලුත් vlog එකක් කරන් ඉක්මනටම එන්න. අනං අපිට ගිහින් එනවා. බයි බයි.